හෙලෝ ට්‍රේඩර්ස් අද අපි ට්‍රේඩින් වලදී වැදගත් වෙන ස්විං හයි එකක් සහ ස්විං ලෝ එකක් හරියට අඳුර ගන්න විදිහ බලමු. ඉස්සෙල්ලාම ස්විං හයි එක එක්ස්ප්ලেইন කරලා ඉන්න. ස්විං හයි එකක් ගත්තාම අපි ස්විං හයි එකක් හරි ස්විං ලෝ එකක් හරි අඳුර ගන්න මේ ත්‍රී කැන්ඩල් පැටර්න් එක බලමු. ඒකෝට ඒකෙදි වෙන්නේ මේ දෙපැත්තේ කැන්ඩල්ස් දෙකේ හයි වලට වඩා මැද කැන්ඩල් එකේ හයි එක උඩින් තියෙන්න ඕනේ. මේක බොඩි එකක් වෙන්නම අවශ්‍ය නැහැ. මෙහෙම තිබිලා මෙන්න මෙහෙම කොහොම හරි මැද කැන්ඩල් එකේ හයි එක. මැද කැන්ඩල් එක තමයි හයිම පොයින්ට් එක වෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ කැන්ඩල් පැටර්න් එකක් අපි ස්විං හයි එකක් හරි ස්විං ලෝ එකක් හරි බලද්දි බලනවා. මෙන්න මේක මෙහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ස්විං ලෝ එක ගත්තොත් ස්විං ලෝ එකටත් තමයි අපි කැන්ඩල්ස් තුනක් ගන්නවා. ඒ කැන්ඩල්ස් තුනේ මැද කැන්ඩල් එක දෙපැත්තේ කැන්ඩල්ස් දෙකට වඩා පහතින් තියෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්තේ කැන්ඩල් දෙකේ ලෝස් වලට වඩා මැද කැන්ඩල් එකේ ලෝ එක මැද කැන්ඩල් එකේ ලෝ එක මෙන්න මෙහෙම පහතින් තියෙනවා. ඒකට තමයි මේක කියන්නේ ස්විං ලෝ එකක් කියලා. මේ කැන්ඩල් එකේ ලෝ එකටත් මේ කැන්ඩල් එකේ ලෝ එකටත් වඩා පහතින් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක ස්විං ලෝ එකක්. මෙතනත් එහෙමයි මේ කැන්ඩල් එකේ හයි එකත් මේ කැන්ඩල් එකේ හයි එකටත් වඩා උඩින් තමයි මැද කැන්ඩල් එකේ හයි එක තියෙන්නේ. එතකොට මේක ස්විං හයි එක. අපි බලමු දැන් මාකට් එකේ ඔක එක්සැම්පල් අරගෙන. ස්විං ලෝස් නැති තැන්වල ස්විං ලෝස් තියෙනවා කියලා පටල ගන්න එපා. ස්ට්‍රක්චර් පටල ගන්න එපා කිසිම වෙලාවක. මෙන්න තියෙනවා ස්විං හයි. මේක ස්විං හයි එකක්. මේක ස්විං ලෝ එකක්. දෙපැත්තේ කැන්ඩල්ස් දෙකට වඩා මේකේ වික් එක පහතින් තියෙනවා. එතකොට මේක ස්විං හයි එකක්. මේකත් ස්විං හයි එකක්. මේකත් ස්විං හයි එකක්. ස්විං ලෝ සෝරි මේ තුනම ස්විං ලෝස්. එතකොට මෙතන ගත්තොත් මේකත් ස්විං හයි එකක්. මේකත් ස්විං හයි එකක්. මේක ස්විං ලෝ එක. ඔන්න ඔය විදිහට අපිට ස්විං හයි ස්විං ලෝස් අඳුර ගන්න පුළුවන් මාකට් එකේ. එතන ගත්තොත් මේකත් ස්විං ලෝ එකක්. මෙතන ස්විං හයි එකක් තියෙනවා. අපි ලෝ ටයිම් ෆ්‍රේම් එකකින් බැලුවොත් හැම ටයිම් ෆ්‍රේම් එකේම ස්විං හයි ස්විං ලෝස් අපිට බලා ගන්න පුළුවන්. මෙතන ස්විං ලෝ එකක් තියෙනවා. මෙතන ස්විං හයි එකක්. මෙතන ස්විං හයි එකක් තියෙනවා. ස්විං ලෝ එකක්. මෙතන ස්විං ලෝ එකක් තියෙනවා. මෙතන ස්විං ලෝ එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් ස්විං හයි ස්ලෝ. මෙතන ස්විං ලෝ එකක් තියෙනවා. මෙතන ස්විං ලෝ එක අර ත්‍රී කැන්ඩල් ෆෝමේෂන් එක තමයි දෙපැත්තේ කැන්ඩල් දෙකේ වික්ස් වලට හරි බොඩි වලට හරි පහලින් මැද කැන්ඩල් එකේ වික් එකක් හෝ බොඩි ක්ලෝස් එකක් තියෙනවා. ඒක මෙතන ස්විං ලෝ එකක් වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි ස්විං හයිස් ඇන්ඩ් ලෝස් අඳුරගන්නේ. ඒතකොට ස්විං ලෝ නැති තැන් වල ස්විං ලෝ එකක් විතර ගන්න එපා දැන්. මේ වගේ තැන් වල. සමහරව උගන්නලා ඇති, සමහරව ඉගෙනගෙන ඇති. මෙන්න මේ වගේ කළු කැන්ඩල් එකක් හදන තැනක ස්විං ලෝ එකක් කියලා. එතකොට මේ වගේ දැන් ස්විං ලෝ එකක් ස්විං නැහැ. හේතුව තමයි අර කැන්ඩල් ෆෝමේෂන් එක මෙතන නැහැනේ. දෙපැත්තේ කැන්ඩල්ස් දෙකට වඩා මේක තියෙන්නේ කොහොමද මේ? එතන ස්විං ලෝ එකක් වෙන්නේ. ඒ වුණ මේක ස්විං ලෝ එකක් වෙන්නේ නැහැ. ස්විං ලෝ එකක් වෙන්නේ නැහැ. ආයි බයි කැන්ඩල් එකක් හදන හැම තැනකම ස්විං හයි එකක් වෙන්නේ. මෙන්න මේ වගේ. මේ වගේ තමයි ස්විං හයි එකක් වෙන්නේ. මේක ස්විං ලෝ එකක් වෙන්නෙත් නැහැ.
මේ විදිහට මාකට් එකේ ඇප්ලයි කරගෙන බලන්න ස්විං ප්‍රයිස් and ස්විං ලොස් ට්‍රේඩ් කරද්දී වැදගත් වෙනවා අපිට ස්විං හයි ස්විං ලොස් හරියට අඳුරගන්න එක. එහෙනම් ඊළඟට ආය අලුත් ලෙසන් එකකින් හම්බෙමු. ඉතින් එන්නම් අදට.